ඔන්න අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දිනෙකට තියෙන ප්‍රශ්නයක් ගැන. ප්‍රධාන පාරකට මුණ දීලා නැති අඩි 10ක විතර පටු පාරකින් යන්න තියෙන ඉඩමක් තියනවද? සමහර විට මූසලයි කියලා හිතන්නේ නේ ඉඩමෙන් මාසෙට ලක්ෂ 3-4ක් හොයන්න පුළුවන් සුපිරිම බිස්නස් ගේම් එකක් ගැන තමයි මේ විග්‍රහය. ගොඩක් වෙලාවට ওই ඉඩම දිහා බල හිතනවා ඇති මේකෙන් නම් කවදාවත් වැඩක් ගන්න බෑ කියලා. නේද? ලොකු පාරක් නැති නිසා මේකෙන් ආදායමක් ගන්න එක හීනයක් කියලා හිත හදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි අද අපි මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මෙන්න මේක තමයි අවුල. අපි හැමෝම හිතන් ඉන්නේ ඉඩමක වටිනාකම මනින්නේ පාරට පේන ප්‍රමාණයෙන්. ඒ කියන්නේ ෆ්‍රන්ටේජ් එකෙන් කියලා. ඒත් ඒ කතාව දැන් පරණයි. අද ලෝකෙ සෙල්ලම ඊට වඩා ගොඩක් වෙනස්. අපි බලමු ඒ කොහොමද කියලා. හරි. එහෙනම් මොකක්ද විසඳුම? මෙන්න මේකයි ගේම් එක. අපි හදනවා ගමනාන්ත ව්‍යාපාරයක්. ඒ කියන්නේ මිනිස්සු අහම්බෙන් දැකලා එන තැනක් නෙවෙයි, හොයාගෙනම ඕන කමින්ම එන තැනක් නිර්මාණය කරන එක. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි මේ. හිතන්නකෝ ඉන්ඩෝර් ස්පෝර්ට්ස් ඇරීනා එකක්. බැඩ්මින්ටන් ගහන්න, ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න එන කෙනාට පාරේ පළලා අදාළම නැහැ. එයාලට ඕනේ හොඳ තැනක් විතරයි. Google Map එක දාගෙන අතුරු පාරකින් හරි හොයාගෙන එනවා. ඉතින් දැන් තේරෙනව නේද? ඇත්තම රෝඩ් ෆ්‍රන්ටේජ් එක තියෙන්නේ දැන් ඔන්ලයින්. Google Maps එකේ තැන තියෙනවා නම් WhatsApp එකකින් බුකින් ගන්න පුරවන්න නම් ඒක ලොකු පාරක බෝඩ් එකක් ගහනවට වඩා 10 ගුණයකින් පවර්ෆුල්. මේක නිකම්ම හිණයක් නෙවෙයි. මේ බලන්නකෝ ඇත්තම දත්ත. ෆුට්සල්, බැඩ්මින්ටන් වගේ දේවල් වලට තියෙන ඉල්ලුම පිස්සු හැදෙන විදිහට වැඩි වෙනවා. ඒ කියන්නේ අපි මේ අත ගහන්න යන්නේ හරියටම උඩට යන මාකට් එකකට. හරි, අයිඩියා එක නම් නියමයි. ඒත් හදන්න සල්ලි එතන තමයි ගොඩක් අය හිර වෙන්නේ. හැබැයි බය වෙන්න එපා. අපි මේක හදන්නේ කොන්ක්‍රීට් දාලා කෝටි ගණන් වියදම් කරලා නෙවෙයි. හිතා ගන්නවත් බැරි තරම් අඩු වියදමකින් ස්මාර්ට් විදිහට. මෙන්න මේක තමයි රහස. අපි යන්නේ සම්පූර්ණයෙන්ම වෙයාර්හවුස් මොඩල් එකට. යකඩ කණු වටේට පොඩි ගඩොල් බැම්මක් උඩින් දෙලක්. එතකොට හුලම් පිරීලා AC ඕනෙම නැහැ. වහලට ටර්බෝ වෙන්ට්ස් දැම්මම ඇතුලේ රස්නේ ඔක්කොම එළියට යනවා. බලන්නකො කොච්චර වියදමක් ඉතුරුද කියලා. ඔෆිස් එකටයි වොෂ්රූම් වලටයි අලුතෙන් බිල්ඩින් හදන්න යන්න එපා. ඒක සල්ලි අපරාධයක්. පාවිච්චි කරපු කන්ටේනර් එකක් ගෙනත් ලස්සනට හදන්න. වියදමත් අඩුයි, පෙනුමත් මාරම මොඩර්න්. ඒකට කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ලුක් කියලා. පට්ට ගැම්මක් තියෙනවා. හරි. දැන් ඉඩමේ සයිස් එකට හරියන ගේම් එක තෝරගන්න ඕනේ. පොඩි ඉඩමක් නම් බැඩ්මින්ටන් කෝට් දෙකක්. ටිකක් ලොකු නම් ෆුට්සල්. හැබැයි මොකක් දැම්මත් බිමට නම් හරියට සල්ලි දාන්න ඕනේ. මොකද ඒකේ තමයි මේ ක්‍රීඩාගාරයේ හදවත වගේ. හරි, අපි දැන් යන්නේ කතාවේ හොඳම හරියට. මේ වැඩකට නැති ඉඩම ඇත්තටම සල්ලි මවන මැෂින් එකක් වෙන්නේ කොහොමද? අපි හරියටම ගණන් හදලා බලමු. උදාහරණයක් විදිහට අපි ගමු බැඩ්මින්ටන් පිට්ටනි දෙකක් WhatsApp එකකින් හරි පොඩි ඇප් එකකින් හරි බුකින්ස් ගන්නවා. දැන් මාකට් එකේ සාමාන්‍ය ගාණ තමයි පැයකට රුපියල් 1500ක් 2000 අතර. අපි අඩුම ගාණ 1500 කියලා හිතමු. හිතන්න දවසේ වැඩිම ඉල්ලුම තියෙන හවසට පැය 5ක් විතරක් පිට්ටනි දෙකම බුක් වෙනවා. එතකොට පැය 5යි කෝඩ් 2යි රුපියල් 1500 ගානේ දවසට විතරක් රුපියල් 15000යි. එතකොට දවසට 15000 ගානේ මාසෙට කීයද? හරියටම රුපියල් 450000ක් නේද? හිතන්නකෝ වැඩකට නෑ කියලා පැත්තකට දාපු ඉඩමකින්. හැබැයි ඉතින් ආදායම විතරක් බැලුවම මාදී වියදම් පැත්තත් බලන්න එපා. LED ලයිට් නිසා ලයිට් බිල් අඩුයි, පොඩි නඩත්තු වැඩවලටයි, වැඩ කරන කෙනාගේ පඩියටයි ඔකම ගියා කියමුකෝ. එතකොටත් මාසෙට ලක්ෂ 2කමාරකට එහා සුද්ධ ලාභයක් ඇති. ඒ කිසිම ලොකු පාරකට මූණ නොදී. හරි, හැමදේම සුපිරි. ඒත් නීතිය ඒක අමතක කරන්න බෑ. මේ වගේ දෙයක් කරද්දී එන නීතියම ප්‍රශ්න, අභියෝග ගැන අපි කලින්ම දැනුවත් වෙන්න ඕන. ඒක තමයි ස්මාර්ට් බිස්නස් කරන කෙනෙක්ගේ ලක්ෂණය. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පාරේ පළල. හැබැයි UDA නීතිවලට පොඩි ඉඩක් තියෙනවා. මේක තනි ඉඩමකට සර්විස් කරන වාහන පාකින් වගේ දේවල් ඉඩම ඇතුළේම සපයන ප්‍රොජෙක්ට් එකක් නිසා විශේෂ අවසරයක් ගන්න උත්සාහ කරන්න පුළුවන්. මේ බිස්නස් එක දිගටම සාර්ථකව කරගෙන යන්න නම් අසල්වැසියන් එක්ක හොඳින් ඉන්න එක අනිවාර්යයි. ඒ නිසා වාහන ඔක්කොම ඉඩම ඇතුළේම නවත්තන්න. එක දිගට සෙනග එන එක නවත්තන්න බුකින් ටයිම්ස් ටිකක් ඈඩ් කරන්න. ශබ්දය, ලයිට් එළිය මේවා අනිත් අයට කරදරයක් නොවන විදිහට පාලනය කරන්න. මේවා තමයි දිගුකාලීන සාර්ථකත්වයේ රහස්. ඉතින් මේ මුළු කතාවෙම අපි ඉගෙන ගන්න ඕන පාඩම තමයි මේ. ඉඩමක ඇත්තම වටිනාකම තීරණය වෙන්නේ ඒක තියෙන තැනින් විතරක්ම නෙමෙයි. ඒ ඉඩමෙන් හදන කෑෂ් ෆ්ලෝ එක. ඒ කියන්නේ මුදල් ප්‍රවාහය මතයි. නියම රියල් එස්ටේට් ගේම් එක ගහන්න ඕන ඔළුවෙන්. ඉතින් අවසානෙට මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. මේකෙන් නම් වැඩක් නෑ කියලා පැත්තකට දාලා තියෙන මොන වගේ සැඟවුණවත් කමක් උඩද ඉන්නේ.
සමහර විට ඒක රත්තරන් හාකරයක් කරගන්න කාලය දැනෙවිලා ඇති.